නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝසෝ භගවා බුද්ධාය ධම්මං දේසේති තී. වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම අපගේ බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන්නා වූ බුදු ගුණය පිළිබඳ කෙටි දේශනාවක් ධර්ම ශ්‍රවණමය වශයෙන් මේ මොහොතේදී ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මාතෘකා කරන ලද පාඨය මහා සච්චක සූත්‍ර දේශනාවේ දකින්න ලැබෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ග පාළියේහි මහා කරුණා ඥාන සමාපatti විස්තරය තුලත් මේ පාඨය දක ගන්න ලැබෙනවා. මුලින්ම අපි මේ පාඨයේහි අර්ථය පැහැදිලි කරගෙන ඉමු. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයටපත් වූ භාග්‍යතුන් වහන්සේ අන් අයට අවබෝධය පිණිස ධර්මයේ දේශනා කරන සේක. මේ මෙහි සරල අදහස. මෙතනදී පැහැදිලි වුණා මේ බුද්ධෝ යන වචනය. මේ බුද්ධෝ යන වචනය බුද්ධෝති වචනං සෙට්ටං බුද්ධෝති පද මුත්තමං නත්ති තේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසායනං යන විදිහට බුද්ධ යන වචනේ ශ්‍රේෂ්ඨභාවයත් බුද්ධ යන වචනේ උතුම්භාවයත් ලෝකේහි මෙතරම් සැපදායක කනට මිහිරි ලොවේල උතුරා සුව කෙන දෙන වෙනත් පදයක් නැති තරම් කියන අදහස මේ ගාථා රත්නය තුලින් පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒ අනුව අපට පැහැදිලි කර ගැනීමට පුළුවන් එහෙනම් අපගේ බුදුරජාණන් වහන්සේ සතුව පවතින මේ බුදු ගුණය කොතරම් උත්තරීතර ගුණයක්ද කියන කාරණාව. මෙම බුද්ධෝ යන පදය සකස් වීම පිළිබඳව දේශනා කළොත් බුදු අවබෝධනී කියන ධාතුවෙන් තමයි මේ පදය සකස් වෙලා පවතින්නේ. ඒ අනුව මෙහි අර්ථය සත්‍ය අවබෝධය කරන ලද උතුමන් වහන්සේ යන අදහසයි තියෙන්නේ. ඒ වගේම බුද්ධ කියන පදය සුත බුද්ධ, ශාවක බුද්ධ, පච්චේක බුද්ධ, සම්්‍යක් සම්බුද්ධ කියලා හතර ආකාරවත් දේශනා කරලා තියෙනවා. සුත බුද්ධ කියලා කියන්නේ බොහෝ ඇසූ පිරු තැන් නැති ගුණ ධර්මයන් පූර්ණය කරන, සීලාදී ධර්මයන් පූර්ණය කරන ත්‍රිපිටක ධාරී උතුමන් වහන්සේලා තමයි මේ සුත බුද්ධ කියලා හඳුන්වලා තියෙන්නේ. ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ මාර්ගඵලයන් අවබෝධ කරගත් උතුමන් වහන්සේලා. පච්චේක බුද්ධ කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. මේ විදිහට බුද්ධ කියන පදය සතර ආකාරව දක්වලා තියෙනවා. මීට අමතරව මේ බුද්ධ ගුණය ගැන කතා කිරීමේදී පැහැදිලි කිරීමේදී අපට පටිසම්භිදා මග්ග පාළියේහි වැදගත් විස්තරයක් හම්බ වෙනවා මේ බුද්ධ කියන බුදු ගුණය පිළිබඳව. මේ දේශනා කරලා තියෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක දේශනා කිරීමට සුදුසුයි. ඒකට හේතුව තමයි උන්වහන්සේ
ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතැන්පත් උතුමන් වහන්සේ. උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කරුණු පටිසම්භිදා මග්ග පාළිය, චුල්ල නිද්දේශ පාළිය, මහා නිද්දේශ පාළිය ආදී පොත් කියවීම තුළින් අපට විදහා දැක ගැනීමට පුළුවන්කම ලැබෙනවා උන්වහන්සේගේ ප්‍රඥා කෞසල්‍ය පිළිබඳව. එසේනම් පැහැදිලි කරගෙන බලමු උන්වහන්සේ කොහොමද මේ බුදු ගුණය පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව. බුද්ධෝති කේනට්ටේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ කළ නිසා බුද්ධ කියලා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අපි දන්නවා දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් එහෙනම් ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට මේ බුද්ධෝ කියලා කියනවා. බෝධේතා පජායාති බුද්ධෝ. විරූපාරමී ඇති සංසාර ගමන තුල නිර්වාණය අවබෝධ කර ගැනීමට සුදුසු කෙලෙස් ධර්මයන් අඩු සත්වයින්, මාර්ගඵල අවබෝධයට සුදුසු සත්වයින් ආර්ය සත්‍ය අවබෝධ කරලා දුන්න හින්දා බුද්ධෝ කියලා කියනවා. සබ්බඤ්ඤුතාය බුද්ධෝ. මේ ලෝකයේ පවතින සංකත අසංකත මේ සියලු ධර්මයන් අවබෝධ කරගත්තු නිසා බුද්ධෝ කියලා කියනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ. සියල්ල තමන් වහන්සේගේ ප්‍රඥායසින් දක්නා බැවින් බුද්ධෝ කියලා කියනවා. අනඤ්‍ය නියතාය බුද්ධෝ. අන් කෙනෙකු විසින් නොව තමන් වහන්සේ විසින්ම දත යුතු සියලු ධර්මයන් අවබෝධ කරගත් නිසා බුද්ධෝ කියලා කියනවා. විසමිතාය බුද්ධෝ. නෙළුම් මලක් පිපෙන්නාක් මෙන් මේ පරම නික්ලේශී භාවයට පත්වන නිසා බුද්ධෝ කියලා කියනවා. කීනාසව සංකාතේන බුද්ධෝ. සතර ආශ්‍රව හා සියලුම ආශ්‍රව ධර්මයන් ඡේකල් බැවින් බුද්ධෝ කියලා කියනවා. අපි දන්නවා සතර ආශ්‍රව ධර්මයන් වශයෙන් හඳුන්වලා තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන. මේ සතර ආශ්‍රව ධර්මයන් ක්ෂය කරපු නිසා බුද්ධෝ කියලා කියනවා. ඒකාන්ත විත රාගෝති බුද්ධෝ. ඒකාන්තයෙන් විතරාගී ගුණ ඇති බැවින් බුද්ධෝ කියලා කියනවා. ඒකාන්ත විත දෝසෝති බුද්ධෝ. ඒකාන්තයෙන් විත දෝෂ නම් වූ ගුණ ඇති බැවින් බුද්ධෝ කියලා කියනවා. ඒකාන්ත විත මෝහෝති බුද්ධෝ. ඒකාන්තයෙන් විත මෝහ නම් වූ ගුණ ඇති බැවින් බුද්ධෝ කියලා කියනවා. ඒකාන්ත නිකිලේසෝති බුද්ධෝ. ඒකාන්තයෙන් නිකිලස් වූ බැවින් බුද්ධෝ කියලා කියනවා. ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ. ඒකායන මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට වදාළ බැවින් බුද්ධෝ කියලා කියනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ. තමන් වහන්සේම තමන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයේ අபிසම්බෝධිය අවබෝධ කරගත්තු නිසා බුද්ධෝ කියලා කියනවා. අබුද්ධි ඉහතත්තා බුද්ධි පටිලාභාති බුද්ධෝ. අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින් විද්‍යාව හෙවත් ප්‍රඥාව ලෝකේ උදාපත් කොටගත් බැවින් බුද්ධෝ කියලා කියනවා. බුද්ධෝති නේතං නාමං මාතරා කතා. මේ බුද්ධෝ කියන නම මහා මායා දේවිය මෞතුමිය තිබූ නමක් නොවේ. න පිතරා කතං සුද්ධෝදන මහා රජතුමා තිබූ නමක් නොවේ. න බාතරා කතං සහෝදරයෙක් තිබූ නමකුත් නෙමෙයි. න භගිනියා කතං සොයුරියක් තිබූ නමකුත් නොවේ. ඥාති සාලෝහිතෙහි කතං ඥාතියන් විසින් තිබූ නමකුත් නෙමෙයි. න මිත්තා මච්චෙහි කතං මිත්‍රා මාත්‍යයන් ආදීන් තිබූ නමකුත් නෙමෙයි. න සමන බ්‍රාහ්මණෙහි කතං සමන බ්‍රාහ්මණ ආදීන් තිබූ නමකුත් නොවේ. න දේවතාහි කතං දෙවියන් විසින් තිබූ නමකුත් නොවේ. එහෙනම් මේ බුද්ධෝ කියන්නේ
විමුක්ඛන්තික මේතං බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහසබ්බඤ්ඤුත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං බුද්ධෝ. බුද්ධ ගයා සුද්ධ භූමියේදී ආනාපාන සති භාවනාව පාදක කොටගෙන යම්මලු යම් කාලයකදී පිළිවෙලින් අරහත් ඵලයටපත් වීද ඒ අරිහත් ඵලයටපත් වෙනවා සමගම තමන් වහන්සේ සත්‍යේක්ෂණය සත්‍ය අවබෝධය කරගත් බැවින් ලැබුණු ගුණ නාමය බුද්ධෝ නම් වන්නේය කියන අදහසයි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කොට පදාළ මේ විස්තරය තුල සඳහන් වී පවතින්නේ. මේ බුද්ධ කියන බුදු ගුණය විතරක් නෙමෙයි අපි දන්නවා අපගේ තථාගතයන්න් වහන්සේගේ ගුණයන් සම්පින්දනය කර පවතිනා වූ ගාථා රත්නයක් තමයි ඉතිවිසෝ ගාථාව. එතකොට එහි බුද්ධ ගුණයන් 9ක් දක්වලා තියෙනවා. මේ විදිහට මේ බුද්ධ ගුණයන් සියල්ලම පිළිබඳ විස්තරයන් සිද්ධ කරලා තියෙනවා. මහා ඒ වගේම අපට මේ බුදු ගුණයන් භාවනා මාර්ගයක් විදිහට භාවනා කර්මස්ථානයක් විදිහට පුරුදු පුහුණු කර ගැනීමේ වාග්ය වාසනාව තියෙනවා. යමෙකු මේ බුදු ගුණයන් කර්මස්ථාන වශයෙන් පුරුදු කරනවා නම් බුදුන් වහන්සේ තමන් ඉදිරියේ මෙවි පෙනී ඉන්න වාසේ තමන්ට